APARC Agriculture Technology Demonstration Park. කෘෂි තාක්ෂණික උද්‍යාන සොයා යන ගමනක්. අඹවගාවෙන් ගුණාත්මක ප්‍රමාණාත්මක උසස් අස්වැන්නක් ලබා ගන්නට නම් නිසි හැඩයකින් ගහ පවත්වාගෙන යන්නට ඕන. මෙහිදී ගහ පුහුණුව සහ කප්පාදුව ඉතාම වැදගත්. අධිගමතු දෙපෙළි ක්‍රමයේදීත් මේ කප්පාදුව මේ විදිහට සිදු වෙනවා. කොහොමද මේක කරන්නේ කියලා අපි බලමු. ව්‍යාපෘතිය යටතේ අපි කප්පාදු කරන විදි එහෙම නැත්නම් ගහ පුහුණු කරන විදි ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි බොක්ස් ටයිප් එක. අනිත් එක තමයි එස්පැලිය සිස්ටම් එක. එතකොට දැන් අපි මෙතනදී දකින්නේ බොක්ස් ටයිප් එකට කොහොමද ගහක් පුහුණු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් පුහුණු කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගහක් අපි කිව්වා අස්වැන්න ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 2.5ක් 3ක් යනවනේ. මුල් කාලයේදී ටිකක් කප්පාදු කරගෙන ගිහිල්ලා අපිට ඊළඟට අස්වැන්න ගන්න කාලේ වෙනකොට ගහ හොඳ ෆ්‍රේම් එකක් සහිත ගහක් කරගන්න එක තමයි අපි මුල් කාලේදී කරන්නේ. එතකොට මේ කරගෙන යන්නේ අපි ඒක. එතකොට දැන් මේකේ බොක්ස් ටයිප් එකේදී යනකොට මම අර කිව්වත් වගේ පළතර ගත්තොත් එහෙම මේ ගහේ ඉඳලා එහා පැත්තේ ගහට තියෙනවා මීටර 3ක්. දෙපේලියේ එහා පැත්තට මීටරයක් තියෙනවා. එතකොට ඒ විදිහ තමයි පළතර තියෙන්නේ. මේ අතුරු භෝග වගාව පැත්තට આવොත් මීටර 4ක් තියෙනවා. ඒතර මේ ගහ අපි වගා කරන විදිය, ඒ කියන්නේ අපි ප්‍රූන් කරන විදිය ගත්තොත් එහෙම මේ ගහ හතර පැත්තටම අපි යවනවා මීටරේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම මීටර දෙකක් තමයි ගහ දෙපැත්තට වගා කරන්නේ. එතකොට මේ පැත්තට මීටරේ, මේ පැත්තට මීටරයි, අනිත් පැත්තනොත් මීටරේ වගා කරනවා. උස ගත්තොත් එහෙම මීටර 3ක් යනකම් අපි ගහ වැඩෙන්න ඉඩ අරිනවා. ඒ විදිහට තමයි අපි කපාදු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර බොක්ස් ටයිප් කියලා කිව්වට අර හරියටම පෙට්ටියක් අපිට දකින්න බෑ ගහක් ගත්තාම. හැබැයි මේක අර සම්පූර්ණ ලස්සනට කපාදු කරලා ටික කාලයක් යනකොට මෙතන අර දිත්ව පෙළි ක්‍රමයේ අපි අර උඩින් ගත්තාම උඩින් බැල්ම ගත්තාම හරි ලස්සනට පේනවා සම්පූර්ණ කෙලින් පොලිමකට පෙට්ටියක් වගේ යන විදිහ අපිට දකින්න පුළුවන්. ඒකාව කරලා ඉවර වෙලා අපි මුලින්ම තීරණය කරනවා මේ භෝගය වගා කරන්නේ එහෙම නැත්නම් කප්පාදුව කරන්නේ බොක්ස් ටයිප් එකටද එහෙම නැත්නම් අපි යන්නේ ස්පැලිය ක්‍රමයටද කියලා. එතකොට මේක යන්නේ බොක්ස් ටයිප් එකට නම් අපි සාමාන්‍යයෙන් නී හයිට් එකකින් වගේ සාමාන්‍ය සෙන්ටිමීටර් 60 70ක වගේ උසින් පළවෙනි කැපුම කරනවා. ඒ පළවෙනි කැපුම කරාට පස්සේ ඒ කියන්නේ කොළ වලයකට උඩින් අඟලක් විතර උඩින් කරාට පස්සේ හොඳ ලස්සන රිකිලි වලයක් රිකිලි ටිකක් එනවා. එතකොට අපි හැම වෙලේම කරන්නේ මේ ගහක හරි ලස්සන සමබර කැනොපි එකක් තියාගන්න බලන එක. කියන්නේ හැම පැත්තටම විහිදුන ලස්සන කැනොපි එකක් මේන්ටේන් කරන්න තමයි අපි බලන්නේ. එතකොට තමයි ගහ අර පැත්තකට කඩා හැලෙන්නේම නැහැ. එතකොට හිරු එළිය පිළිබඳ ප්‍රශ්න නැහැ. ඒ විදිහට හදාගන්න නම් ඒ අර එන අතු රිකිලි වලින් හොඳ අතු දෙකක් 3ක් හෝ 4ක් අපි තියාගෙන ඊතුරු අනවශ්‍ය අතු ටික අපි අයින් කරනවා. ඒ විදිහට තමයි මේ ගහේදී එතකොට අපි පේනවා මුල් කප්පාදුවෙන් පස්සේ නේ වගේ මේ වැඩිපුර තියෙන අතු මෙතන අයින් කරලා ඉවරලා අතු 4ක් අපි 4 පැත්තට යන හරි අතු 4ක් ලස්සන අතු 4ක් මේන්ටේන් කරලා තියෙනවා. ඒ අතු 4 වැඩෙන්න දීලා ඊට පස්සේ ආය සෙන්ටිමීටර 60ක් 50ක් 60ක් විතර ගියාට පස්සේ ඔය අතු 4ම ආපහු කැපීමකට ලක් කරනවා. ඒ කැපීමට ලක් කරාම මොකද වෙන්නේ? ආපහු ලස්සන අතු රිකිලි වලයක් එනවා. ඒ ආවට පස්සෙත් අපි ඒ අතු රිකිලි ටික වැඩෙන්න දීලා එතනිනුත් අපි හොඳට වැඩෙන හොඳ ලස්සන අතු ටිකක් ඉතුරු කරගෙන ඉතුරු වැඩි අතු අයින් කරන්න ඕනේ. එතකොට අපි එතනදී අපි සැලකිලිමත් වෙන දෙයක් තමයි හැම වෙලේම ගහේ මැදට හොඳට හිරු එළිය වැඩෙන විදිහට තියෙනවා. එතකොට අපි අතු ඉවත් කරනකොට හැම වෙලේම මේ මෙතන තියෙන මේ ගහ පැත්තට වැඩිලා තියෙන මේ විදිහට ගහ මැදට හිරු එළිය එන අතු මේ විදිහට කපලා ඉවත් කරන්න ඕනේ. ඊළඟ එක තමයි මේ දැන් ගත්තාම අතු රිකිලි ඇවිල්ලා තියෙන ඒ වගේ දැන් මේ කැපීම කරාට පස්සේ අතු රිකිලි මෙතන තියෙනවා 6ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ 6ම ඉතුරු කරන්නේ නැහැ. මොකද ගස්වල අතු වැඩි වෙන ප්‍රමාණයට ඒ කියන්නේ කොළ පළදා වැඩි වෙන තරමට අස්වැන්න එන්නේ නැහැ. ඇත්තටම අපිට ප්‍රමාණවත් පරිදි හොඳ ගුණාත්මක අතු කීපයක් තිබුණොත් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඒක නිසා මේ ගස් අතු අස්සට ඒ කියන්නේ ගහ අස්සට එන අතු කීපයක් අපි අයින් කරලා හොඳ අතු 3ක් හෝ 4ක් තියාගත්තාම හොඳටම ප්‍රමාණවත් මේ ගහේ අස්වැන්න ගන්න. ඒක නිසා අපි බලලා අපිට ඉවත් කරන්න සුදුසු වගේ අතු බලලා ඉවර වෙලා අපි අතු 3ක් විතරක් ඉතුරු කරලා අනිත් අතු කපලා මේ විදිහට ඉවත් කරනවා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට මේ අතු ඉවත් කිරීම කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරනවා දිලීර නාශකයක් කැපුම් තුවාල වල ගන්නවා. ඒකෙන් අපිට දිලීර මේ හානිය වළක්වා ගන්න පුළුවන් මේ කැපුම් පෘෂ්ඨ වලින් එන. අපි කප්පාදු කරලා ගන්න අර ටර්ෂරි බ්‍රාන්චස්. එතකොට ඒ වගේ මල් ඇවිල්ලා හොඳ පළදාවක් ගන්න පුළුවන් අර ලොකු අතු තියෙන ගස් ගොඩාක් අතු ගොඩාක් මේන්ටේන් කරනවට වඩා. ඔව්. ඇත්තටම කප්පාදුව
වැදගත්කම පිළිබඳවට ඔබට යම් අදහසක් දැනෙන්නට ඇති. කප්පාදුව කියන්නේ අපිට පළදරන අතු ලබා ගැනීම සඳහා තමයි මේ ඉතුරු කප්පාදු කරලා අපි අතු ඉවත් කරන්නේ. මෙහිදී දියරිකිලි, එකිනෙක හරහා වැටෙන අතු, මැරුණු අතු සහ ඇතරම ශක්තිමත් නොවන අතු මේ සියල්ල ඉවත් කිරීමක් සිදු වෙනවා. ඊට පස්සේ කඳට හොඳට සූර්යාලෝකය ලැබෙන විදිහට ගසට මනා හැඩයක් ලැබෙන විදිහට තමයි කප්පාදුව ඔබ සැලසුම් කළ යුත්තේ. Park Agriculture Technology Demonstration Park. සාමාන්‍යයෙන් අඹ වගාවකදී අපි දැකලා තියෙනවා ඵල ආවරණය කරලා තියෙන ආකාරය. මෙහිදී ප්‍රධාන වශයෙන් අරමුණු කරගත්තේ පළතුරු මැස්සාගෙන් වගේ සතුන්ගේ මේ අපේ ඵලය ආරක්ෂා කර ගැනීම. නමුත් ISP තාක්ෂණය තුළ වඩාත් ඵලදායී ක්‍රමයකට මේ ඵල ආවරණය කිරීම සිදු කරනවා. මෙහිදී දින දර්ශනයක් අනුව මේ ඵල ආවරණය කරනවා මේ විදිහේ වර්ණ බෑගයන් යොදා ගනිමින්. මේ ගැන අපි තොරතුරු ටිකක් අහමු. මේ ගැන අපිට යමක් කියන්න. ඔව් අර හඳුන්වා දුන්නා වගේම මූලිකම අරමුණ උනේ ඵල ආවරණය කරනකොට කෘමි හානි වළක්වා ගැනීම සහ අපිට අර පළතුරට අවශ්‍ය අර ගෙඩියට අවශ්‍ය වර්ණ ගන්වා ගැනීම තමයි මූලිකම අරමුණ උනේ. ඊට පස්සේ දැන් අතරම මේ ISP තාක්ෂණය යටතේ අපි ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මේ පළතුරු අපි ආවරණය කරන්නේ નિયમિત වයසට ආවට පස්සේ මේ කලර් බෑග් එකකින්. එතකොට කලර් බෑග් සිස්ටම් එකක්. එහෙම නැත්නම් කලර් කැලෙන්ඩර් එකක් අපි ඩෙවලොප් කරලා තියෙනවා, හදලා තියෙනවා මේ අඹ වගාවේදී පළතුරු කොහොමද ආවරණය කරන්නේ කියන එකට. එතකොට මේකෙදි අපි කරන්නේ සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ආවරණය කරන්නේ එක් සයිස්. එහෙම නැත්නම් ඒ අඟල් 2.5ක් වගේ වුණාම තමයි පළ ආවරණය කරන්නේ. එතකොට ඊට කලින් අපි ඩිසයින් කරලා තියෙනවා කැලෙන්ඩර් එකක්. එතකොට මේ පළ ආවරණය අපි කරන්නේ හැම සතියකම එක වර්ණයක්. එතකොට අපි ගාව තියෙනවා මේ බෑග්ස් වර්ග 12ක් තියෙනවා. වර්ග කියන්නේ පාට 12ක් තියෙනවා. දැනට අපි ගාව මෙතන 6ක් දකින්න තියෙනවා. තව 6ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එක සතියකට අපි මේ අපේ ප්‍රදේශයේ ක්ලස්ටර් එකේ ඉන්න ගොවියෝ සියලුම දෙනා පාවිච්චි කරන්නේ එක කලර් බෑග් එකක්. එක වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ පාට. ඊළඟ සතියේදී කිසිම වෙලාවක ඒ පාට පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ සතියේදී අපි ආයෙ පාවිච්චි කරන්නේ වෙන පාටක්. එතකොට මේ විදිහට සති 12ක් යනකම් අපි පාට බෑග්ස් ටිකක් පාවිච්චි කරනවා. එතකොට මේකෙදි විශාල වාසි තියෙනවා. එතකොට මම එකින් එක කියන්නම් මොනවද මේ වාසි කියලා. සාම්ප්‍රදායික ක්‍රමයට ගොවියා පුරුදු වෙලා හිටියේ අර දුමුරු පාට බෑග් එක. ඒකේ බොහෝ වෙලාවට ABCD කියලා පොඩි අකුරු මේ ටැග් එකක් ගිහිලා තියෙනවා. එතකොට ගොවියා කරන්නේ A කියන අකුර කපලා ඉවරලා මේ සතිය දානවා. එතකොට ඊළඟට දානකොට එයා B කියන අකුර කපලා තමයි දාන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලේසි ක්‍රමයක් කියලා හිතුවට මේක සාමාන්‍යයෙන් ගොවියෝ බෑග්ස් දාන්නේ 1 2 නෙවෙයි. දහස් ගණන් දාන්නේ. එතකොට මේකට විශාල කාලයක් වැය වෙනවා. ඔය අකුරු මේ කපලා ඉවරලා දාන්න ගියාම ඊළඟ එක තමයි ඒක අස්වැන්න නෙලන්න ගියාම නෙලන කෙනාට බෑග් එක හරව බලන්න වෙනවා මේ අකුර මොකද්ද. එතකොට මේ මොන අකුරෙන්ද කියලා ඉවරලා බලලා තමයි යාට කඩන්න වෙන්නේ. එතකොට මේ වැඩේට ලොකු කාලයක් සහ ශ්‍රමයක් වැය වෙනවා. එතකොට දැන් අපේ ISP ටෙක්නොලොජි එකේදී අපි මේ හඳුන්වලා දීලා තියෙන කලර් බෑග් එකේදී වෙන්නේ දැන් මේ පේනවා ඇති දැකපු ගමන් පාට අඳුර ගන්න පුළුවන්. එතකොට මේ දැන් අපි අද බෑග් එක දැම්මට පස්සේ සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් කඩන්න සති 14ක් වගේ යනවා. එතකොට දැන් සති 12 13 14 තමයි අපි ටාගට් කරන්නේ ගෙඩි කඩන්න. එතකොට 14 වෙනි සතියක කොහොමද අපි අනිවාර්යයෙන්ම කඩනවා. ගොවියන්ගේ සමාගමක් තියෙනවා, PUC එකක් හදලා තියෙනවා. PUC එක හරහා තමයි මේ බෑග්ස් අපි ඉෂුව කරන්න දීලා තියෙනවා. අපි කලර් කැලෙන්ඩර් එක හදලා PUC එකට දීලා තියෙනවා. බෑග්ස් ටික ඒගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට හැම ගොවියා නමින්ම ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් වෙනවා PUC ඔෆිස් එකේ. එතකොට මේ ගොවියා අපි කියමුකෝ කමල් කියලා. මේ කමල් මහත්තයා නමින් අපි ගාව ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් වෙනවා. එතකොට එයා මේ අගෝස්තු 12 ඉඳලා පටන් ගත්ත සතියේදී බෑග්ස් අරන් ගිහිල්ලා දාලා තිනවා බෑග්ස් 1000. අරන් ගියා බෑග් 1000ක් කියලා අපි ගාව ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් වෙනවා. එයා අරන් ගියාට විතරක් මදි ඒ බෑග්ස් ටික දාලා තියෙන්නත් ඕනේ. එතකොට අපි සැරෙන් සැරේට ෆීල්ඩ් ඔෆිසර්ස්ලා ඇවිල්ලා එතකොට PUC එකෙන් අපොයින්ට් කරපු නිලධාරීන් එනවා. ඇවිල්ලි ඉවරලා බලලා මෙයා 1000ම අරන් ගියාට කීයක් හරි ගෙදර තියාගෙන ඉන්නවා. ඒවත් බලනවා. එතකොට දාපු ගෙඩි වලින් ගෙඩි 10ක් 15ක් වැටෙන්නත් පුළුවන්. එතකොට ඔය දේවල් සියල්ලම නිරන්තරයෙන් අප්ඩේට් වෙනවා PUC ඔෆිස් එකේ. එතකොට අපි දන්නවා මේ ගොවියා අරන් ගිහිලි ඉවරලා ඔය ලොසස් ඔක්කොමත් බලලා ඒ දේවල් කරලා මේ ඊළඟට තමයි අපි ගොවියට උපදෙස් දීලා තියෙනවා බෑග් 10ක් විතර ඉතුරුනත් ඒ ටික ආපහු ගෙනල්ලා දෙන්න. එයාට ඊළඟ සතියේ ආපහු අලුත් බෑග් එක ගන්න පුළුවන්. එතකොට ඒ බෑග් 10 රිටර්න් කරා අලුතින් බෑග් අලුත් පාටින් අරන් ගියා. එතකොට හැමදාම වීක්ලි ඒගොල්ලන්ට බෑග්ස් ටික ගන්න පුළුවන්. එතකොට අපිට කැල්කියුලේෂන් එකකට යන්න පුළුවන්. අපිට yield prediction එකකට එහෙම නැත්නම්
අස්වැන්න පුරෝකථනයකට යන්න පුළුවන්. අපි අද බෑග් එක දැම්මහම දන්නවා තව සති 14කින් අපේ PUC එකේ මේ ගොවියගෙන් අපිට ගෙඩි මෙච්චරක් හම්බ වෙනවා. එතකොට අපිට අපේ එක්ස්පෝර්ට් බයර්ට කියන්න පුළුවන් හරි අපේ PUC එකේ මෙච්චර ගොවිය ප්‍රමාණයක් ඉන්නවා මේ සතියේ මෙච්චර ගෙඩි ප්‍රමාණයක් දැම්මා. එතකොට අපි දන්නවා අපිට එක්ස්පෝර්ට් මාකට් එකට මෙච්චර ප්‍රමාණයක් අපේ ගමෙන් අපේ ක්ලස්ටර් එකෙන් දෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට ඒ වාසිය PUC එකට ගොවියක් දන්නවා මේ බෑග් එක දාන වෙලාවේ මම මේ කොළ පාටින් බෑග්ස් මෙච්චරක් දැම්මා. තව සති 14ක් යනකොට මගේ ආදායම මේ වගේ වෙනවා. මට මේ වගේ අස්වැන්නක් එනවා. ගොවියාට වගේම PUC එකටත් වාසි පහසුයි හැම අතින්ම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේ ක්‍රමයේදී. මම කියන්නම් මේක කොහොමද අපි මේ තත්වෙට ගන්නෙ කියලා. මුලින්ම කප්පාදුව සෙන්ටිමීටර් 50ට අඟලක් විතර උඩින් කපනවා. එතකොට මේකේ කණු සිටවීමේදී මේ පේනවා ඇති අපි ගල්වනයිස් කණු තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපි කණු දානකොට මීටර් 6ක පරතරයකින් තමයි කණු සවි කරගෙන තියෙන්නේ. මේ කම්බි ඇදලා තියෙනවා සෙන්ටිමීටර් 50. පොළොව මට්ටමේ ඉඳලා පළවෙනි වයර් එක සෙන්ටිමීටර් 50. ඊට පස්සේ දිගටම අපි සෙන්ටිමීටර් 50 මේ පරතරය පවත්වාගෙන යනවා කම්බි 6ක් දක්වා. ඒ කියන්නේ අපර කලින් කිව්වා වගේම මීටර් 6ක් දක්වා උස ගහක පරතරය මේ උස පාලනය කරන්න පුළුවන්. එතකොට මේ විදිහට කණු හිටවලා කම්බි අවලා අපි කෙලවර අග කෙලවරවල් වලින් ටෙන්සින් කරලා තියෙනවා. ඒ කියන්නේ කම්බි හොඳට තදට ඇදලා තියෙනවා. මොකද මේක අඹ ගහක්. ඉතා ඉස්සරහට ඉතා විශාල වශයෙන් පළදරන ගහක්. එතකොට මේකේ බර මේ කම්බිය දරා ගන්න ඕනේ. එතකොට කම්බි පාත් වෙලා හරියන්නේ. ඒක නිසා හොඳට ඇදීමක් සිද්ධ කරලා තියෙනවා කෙලවරවල් දෙකෙම මේ කම්බිවල. ස්පෙලිය සිස්ටම් වර්ග කීපයක්ම තියෙනවා. 6ක් විතර තියෙනවා ලෝකේ පාවිච්චි කරන. දැන් අපි අඹ වගාවට පාවිච්චි කරලා තියෙන විදිහට මේක සෙන්ට්‍රල් ලීඩ් ක්‍රමය. ඒ කියන්නේ එක මුදුන් එක කඳක් අපි මේ දිගටම නඩත්තු කරනවා. සෙන්ට්‍රල් ලීඩ් ක්‍රමයේදී වෙන්නේ මුලදීම අපි කරන්නේ කඳ මෙහෙම මේ සෙන්ටිමීටර් 50ට අඟලක් විතර උඩින් කපල ඉවර වෙලා හොඳ අතු වලයක් අපි ගන්නවා අලුතෙන්ම. ඊට පස්සේ අපි තීරණය කරනවා මේකෙන් හොඳම අත්ත මොකද්ද අපි මේ කඳ දිගේ සෙන්ට්‍රල් ලීඩ් එහෙමත් නැත්නම් මුදුන් අත්ත විදිහට යොදා ගන්න කියන එක. ඒක තීරණය කරාට පස්සේ අපි මේ කම්බිය දිගේ දෙපැත්තට යවන්න පුළුවන් අතු දෙකක් බලනවා. බරල ඉවර වෙලා කරන්නේ මෙතන ඉඳලා අත්තේ යවලා සෙන්ටිමීටර් 16ත් 20ත් අතරින් පොඩි කැපුමක් දානවා ඒ අත්ත. ඒක දාන එකේ හේතුව තමයි ඒ අතු කපල ඉවර වෙලා එන අතු වලෙන් අපි බලනවා හොඳ අතු වලයක් ගන්න. මොකද අපි මේ බලන්නේ තෘතීක අතු එහෙමත් නැත්නම් ටර්ෂරි බ්‍රාන්චස් තමයි අපි ගන්න හදන්නේ මේ මල් එන අතු විදිහට. එතකොට මල් එන අතු කියන්නේ ටර්ෂරි බ්‍රාන්චස් නේ. මේ ක්‍රමයේදී අපි දිගින් දිගටම ගහේ මේන්ටේන් කරන්නේ ටර්ෂරි බ්‍රාන්චස් විතරයි. එතකොට මේ කප්පාදුව හරහා අපි කරන්නේ ඒ අතු ගන්න එක. එතකොට මේ අත්ත කපලිවල සෙන්ටිමීටර් 16 20 අතු වලයක් ගන්නවා. ඒ එන අතු වලේ සාමාන්‍යයෙන් අතු 6-7ක් එනවා. එතකොට අපි පල්ලෙහාට යන අතු අයින් කරලා ඉවර වෙලා මේ පල්ලෙහා මට්ටමේ මේ වටේට එන අතු 4-5ක් විතර තියා ගන්නවා. ඒ අත්තත් ආපු දිගින් දිගට යනකොට අපි සෙන්ටිමීටර් 16 විතර කැපුම කරනවා. මේ කරලා තියෙන්නේ මේ විදිහ තමයි. මේ කැපුම මේ එන අත්ත මෙතනින් කපලා. එතකොට මේ කරලා තියෙන්නේ අර විදිහට කප්පාදු කිරීම කරලා තියෙන එකක්. එතකොට සෙන්ටිමීටර් 16 විතර කැපුවට පස්සේ මේ එන අත්ත දැන් මේ දැල්ල ලස්සනට දැල්ලක් ඇවිල්ලා තියෙනවා. එතකොට තව චුට්ටි කාලයක් මේක තියෙන දීලා අපි ආයෙ මෙතනින් කැපුමක් කරනවා. එතකොට ලස්සන අතු වලයක් ආයෙ අපිට ගන්න පුළුවන්. ඒ එන්නේ තෘතීක අතු. අන්න ඒ වගේ තමයි මල් එන්නේ. එතකොට මේ අත්ත අපි එතකොට මේ විදිහට තමයි මේ මෙතනින් එන අතු වලය අපි නඩත්තු කරන්නේ දිගින් දිගටම එන අතු මේ වුණා. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් දැන් මෙතන අතු වලයක් එනවා. එතකොට මෙතනත් තව අතු 4ක් විතර එනවා. ඔය වගේ මල් එන අතු තමයි එන්නේ. එතකොට මෙතන 4යි මේකේ තව අතු 5ක් විතර එනකොට මෙතනම සාමාන්‍යයෙන් මල් එන අතු 20ක් විතර ඇවිල්ලා තියෙනවා. අපි එච්චර තියන්නේ නැහැ. තින අවුට් කරලා පොඩක් අඩු කරනවා. මොකද ඒ ප්‍රමාණය හොඳටම වැඩි. එතකොට මේ වගේ ඊට පස්සේ මේ අත්ත ආයේ මේ මෙතනින් කපුමක් කරලා අපි මේ අරන් තියෙනවා. මේ අතු කීපයක් මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ එන අතු වලින් අපි හැම වෙලේම එක අත්තක් මේ වයර් එක දිගේ දිගින් දිගට යවන්න තෝරගන්නවා හොඳ අත්තක්. එතකොට දැන් මෙතනින් මේ අපි කරලා තියෙන්නේ මේ අත්ත කැපුමෙන් දැම්මට පස්සේ මෙන්න මේ අත්ත අපි තෝරගෙන තියෙනවා. මේක තමයි අපි වයර් එක දිගේ යවන්නේ කියලා. එතකොට මේක මේ ටයර් එකක් දාලා ඉවරලා මේ විදිහට ප්ලාස්ටික් ටයර් එකක් දාලා බැඳලා තියෙනවා අපි. එතකොට ඒ කැපුම යොදපු තැනින් මේ ලස්සනට මෙහෙම අලුත් අතු ඇවිල්ලා තියෙනවා. ඒ ආපු අතු වලින් තමයි මේ එකක් තෝරගෙන මෙන්න මේක තමයි ටිකක් තව හොඳට වර්ධනය වුණාට පස්සේ හොඳ වයසට මේරුණාට පස්සේ අපි මේක අපි ආය මේ අත දිගේ යවනවා. එතකොට මේ අතත් තව සෙන්ටිමීටර් 16ක් විතර ආවම අපි එතනොත් කැපුමක් දානවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. සෙන්ටිමීටර් 50න් 50ට අපි උඩට අතු ගන්නවා. ඒ වගේම සෙන්ටිමීටර් 16න් 20න් විතර වගේ තවත් ඈතට අතු අරගෙන මේ වගේ තෘතීක අතු වර්ධනය කරගෙන, ඒ කියන්නේ මල් පිපෙන අතු වර්ධනය කරගෙන ඒ වගේන් තමයි ඵල ලබා ගන්නද අපේක්ෂා කරන්නේ.
මාතලේ වැෑවලවව ප්‍රදේශයේ අධිගනත්ව දෙපෙළි ක්‍රමයට අඹවගාව සිදු කරන ආකාරය තමයි ඔබේ දැක්කේ. නිවැරදි තාක්ෂණික කරුණු අනුගමනය කිරීමෙන් ඔබටත් මේ විදිහේ අඹවගාවක් පිටුවල අපනයනය දක්වා අඹවගාව දියුණු කර ගැනීමේ හැකියාව